මිනසන් කොන්නිචිවා සොන්කේගෝ සහ කෙන්ජෝගු කියලා කියන්නේ මොනවද? සොන්කේගෝ සහ කෙන්ජෝගු වල තියෙන වෙනස මොකක්ද? අද අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. හයි මිනසන්. සොන්කේගෝ සහ කෙන්ජෝගු කියලා කියන්නේ නිහොන්ජින්ලා ජපාන් ජාතිකයින් ඒගොල්ලොත් එක්ක කතා කරන කෙනාගේ ගෞරවය වැඩි කරලා කතා කරන භාෂාවේ ක්‍රම දෙකක්. හයි මිනසන්. අපි ඊළඟට මේ සොන්කේගෝ සහ කෙන්ජෝගු කියන භාෂා ක්‍රම දෙකේ වෙනස මොකක්ද කියලා බලමු. හයි. හිතන්න මම කෙනෙක් එක්ක කතා කරනවා. ඒ කියන්නේ මට වඩා තනතුරින් උසස්, වයසින් උසස් සහ මට එච්චර සමීප නැති වැඩිහිටි කෙනෙක් එක්ක මම කතා කරනවා. එහෙම කතා කරද්දී ජපන් භාෂාවෙන් මම සොන්කේගෝ පාවිච්චි කරලා කතා කරනවා නම් එතනදි වෙන්නේ මම ඒ අදාළ කෙනාට මට වඩා ඉහළ මට්ටමක් උස් මට්ටමකින් තියලා කතා කරන එක. හරි. එතකොට සොන්කේගෝ පාවිච්චි කරලා කතා කරන එකේදී වෙන්නේ තමන් එක්ක කතා කරන කෙනාගේ තත්වය තමාට වඩා උස් මට්ටමකින් තියලා කතා කරන එක. හරි. එතකොට මොනවාද මේ කෙන්ජෝගු කියලා කියන්නේ? හිතන්න මට වඩා තනතුරෙන් උසස් කෙනෙක් එක්ක, වයසින් වැඩිමල් කෙනෙක් එක්ක, එහෙම නැත්නම් මම කලින් අඳුරන්නේ දන්නේ නැති මට සමීප නොවන වයසින් වැඩිමල් කෙනෙක් එක්ක කතා කරනවා. එහෙම කතා කරද්දී මාව ටිකක් පහළට දාලා කතා කරන එක තමයි කෙන්ජෝගු වලදී වෙන්නේ. ඒ කියන්නේ අපි කෙනෙක්ව තත්වයෙන් උසස් කරලා කතා කරනකොට ඒ කෙනාගේ මට්ටම ඒ විදිහටම තියලා තමන්ගේ මට්ටම ටිකක් පහළට දාලා කතා කරන එක තමයි කෙන්ජෝගු වලදී වෙන්නේ. හරි. එතකොට මේ සොන්කේගෝ සහ කෙන්ජෝගු වලට අදාළව ජපන් භාෂාව ඇතුලේ වෙනම ක්‍රියාපද තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මොනවාද ඒ සොන්කේගෝ සහ කෙන්ජෝගු වලට වෙන් වුණු වෙනම තියෙන ක්‍රියාපද. හයි. තබෙමස්. තබෙමස් කියලා කියන්නේ කනවා. මේ තබෙමස් කියන එකට අදාළව තියෙන සොන්කේගෝ එක තමයි මෙෂි අගරිමස්. මෙෂි අගරිමස්. කෙන්ජෝගෝ එක තමයි ඉතාදාකිමස්. ඉතාදාකිමස්. හයි සුගි ශිමස්. ශිමස් කියලා කියන්නේ කරනවා. ශිමස් වල සොන්කේගෝ එක තමයි නසයිමස්. නසයිමස්. කෙන්ජෝගෝ එක තමයි ඉතාශිමස්. ඉතාශිමස්. සුගි ඊළඟට ඉකිමස් කිමස්. ඉකිමස් කියන්නේ යනවා, කිමස් කියන්නේ එනවා. මේ දෙකේ සොන්කේගෝ සහ කෙන්ජෝගෝ එකයි. සොන්කේගෝ එක තමයි ඉරාෂයිමස්. ඉරාෂයිමස්. කෙන්ජෝගෝ එක තමයි මයිරිමස්. මයිරිමස්. ඊළඟට මිමස්. මිමස් කියලා කියන්නේ බලනවා. මිමස් කියන එකේ සොන්කේගෝ එක තමයි ගොරන්නි නරිමස්. ගොරන්නි නරිමස්. කෙන්ජෝගෝ එක තමයි හයි කෙන්ශිමස්. හයි කෙන්ශිමස්. හරි. මේ කිව්වේ ක්‍රියාපද කිහිපයක සොන්කේගෝ සහ කෙන්ජෝගෝ විතරයි. තවත් ඕනතරම් සොන්කේගෝ සහ කෙන්ජෝගෝ තියෙන ක්‍රියාපද තියෙනවා. එහෙම නැති ක්‍රියාපදක් තියෙනවද? ඔව්. එහෙම නැති ක්‍රියාපදක් තියෙනවා. ඒවා එහෙනම් සොන්කේගෝ සහ කෙන්ජෝගෝ වලට අපි හරවගන්නේ කොහොමද? මෙන්න මේ විදිහට තමයි සොන්කේගෝ සහ කෙන්ජෝගෝ කියලා වෙනම ක්‍රියාපද නැති ක්‍රියාපද ඒ භාෂාවන්ට හරවගන්න. හරි. ඕනම ක්‍රියාපදයක් සොන්කේගෝ කරගන්න අපි ඒ ක්‍රියාපදයට ඉදිරියෙන් ඕ අකුර එකතු කරලා ක්‍රියාපදයේ මස් කොටස ඉවත් කරලා නී නරිමස් එකතු කරනවා. උදාහරණයක් විදිහට කකිමස් කියන්නේ ලියනවා. අපිට ඕනේ කකිමස් කියන එක සොන්කේගෝ වලට හරව ගන්න. එතකොට මේ කකිමස් වලට ඉස්සරහින් ඕ අකුර දාලා මස් කොටස ඉවත් කරලා නී නරිමස් එකතු කරනවා. එතකොට අවසානයේ අපිට එනවා ඔ කකි නි නරිමස්. ඔ කකි නි නරිමස්.
ඒ වගේම තමයි මේ සංකේගෝ වලට සමානයි ජපන් භාෂාවේ තියෙන උකෙමි. උකෙමිකේ. ජපන් භාෂාවේ කර්මකාරකය මේ සංකේගෝ භාෂාවට සමානයි. හයි. ඕනෑම ක්‍රියාපදයක් කෙන්ජෝගෝ වලට හරව ගනිද්දී ඒ අදාළ ක්‍රියාපදයට ඉදිරියෙන් ඕ අකුර එකතු කරලා ක්‍රියාපදයේ මස් කොටස ඉවත් කරලා ඒකට චිමස් කියන කොටස එකතු කරනවා. උදාහරණයක් විදිහට කකිමස් කියන්නේ ලියනවා. මේක අපිට කෙන්ජෝගෝ වලට හරව ගන්න ඕන වුණොත් ඉස්සරහට ඕ අකුරක් දාලා පිටිපස්සේ තියෙන මස් කොටස ඉවත් කරලා චිමස් එකතු කරනවා. එතකොට අන්තිමේටම එනවා ඕ කකි ශිමස්. ඔක්කාකි ශිමස්. හායි මිනාසන්. සංකේගෝと謙譲語はどうですか? わかりましたか? ඕගොල්ලන්ට සංකේගෝ සහ කෙන්ජෝගෝ තේරුණාද? ඕගොල්ලන්ට සංකේගෝ සහ කෙන්ජෝගෝ ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. じゃあ、見てくれてありがとう。